අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු මහාවාණ්ඩ කතාව මතකද? ත්‍රිපිටක හාමුදුරුවෝ දහම් පඬුරු සොයාගෙන බටහිරට ගියේ ගමන අද සැබෑ ලෝකේ අපේ ඇස්පන අපිටම සිද්ධ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? හැබැයි මේ වතාවේ ගමන සිද්ධ වෙන්නේ චීනයේ ඉඳන් නෙවෙයි. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉඳන් වොෂින්ටන් නගරය දක්වා. අද අපි කියන්න යන්නේ 2024 ඉඳන් 2026 දක්වා වසරකට වැඩි කාලයක් මුළු ඇමරිකාවම පුදුම කරපු නූතන ලෝකයේ සැබෑ මහාවාණ්ඩ කතාව ගැනයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා bell notification එක click කරලා තියාගන්න කියලා. බාධක සහ රාක්ෂයන්. පැරණි කතාවේ හැටියට ත්‍රිපිටක හාමුදුරුවන්ට ගමන අතරතුර බාධක 81කට මුහුණ දෙන්න වුණා. මේ සැබෑ ලෝකේ ගමනෙත් ඒ වගේම බාධක තිබුණා. ටෙක්සාස් වලදී සිද්ධ වුණු දරුණු රිය අනතුර මේ ගමනේදී හමු වුණු දරුණුම රාක්ෂයා වගේ. ඒ අනතුරෙන් එක හිමි නමකගේ පාදයක් අහිමි වුණත් ත්‍රිපිටක හාමුදුරුවෝ වගේම මේ හාමුදුරන් තමන්ගේ අදිෂ්ඨානය අත්හැරියේ නැහැ. ඔවුන් තමන්ගේ කායික වේදනාව පරාජය කළේ මෛත්‍රියෙන්. ඔවුන් ලෝකයටම පෙන්වුවා සැබෑ මැජික් එක තියෙන්නේ තමන්ගෙම හිත තුල කියලා. ආලෝක නූතන සන් වූකුන්. මහාවාණ්ඩ කතාවේ ත්‍රිපිටක හාමුදුරුවන්ගේ ප්‍රධාන ආරක්ෂකයා වුණේ සන් වූකුන්. මේ සැබෑ ගමනේදී ඒ භූමිකාව ඉටු කරන්නේ ආලෝක කියන මේ පුංචි බල්ලා. පාරේ අතරමං වෙලා ඉදි හාමුදුරන්ට හමු වුණු ආලෝක දැන් සැතපුම් 3000ක් පුරා මේ හිමිවරුන්ගේ ළඟින්ම ඉන්න ආරක්ෂකයා සහ නොසැලෙන සගයා වෙලා ඉවරයි. උතුම් අරමුණක් වෙනුවෙන් සතෙකුට වුණත් කොයිතරම් කැප වෙන්න පුළුවන්ද කියන එක ආලෝක ලෝකෙටම ඔප්පු කළා. ආරක්ෂකින් සහ අරමුණ. අතීත කතාවේ දෙවිවරු හාමුදුරන්ව ආරක්ෂා කළා වගේ අද ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් මේ හිමිවරුන්ට ආරක්ෂාව සපයනවා. මේ ගමනේ අවසාන ඉලක්කය වොෂින්ටන් වලදී සාමයේ පණිවිඩය මුළු ලෝකයටම ඇහෙන්න කියන එකයි. 2026 වෙසක් උත්සවය වෙනකොට ඔවුන් තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්නේ මුළු ලෝකයේම ආශිර්වාදය මැදයි. කාලය වෙනස් වුණත් රටවල් වෙනස් වුණත් සත්‍ය සහ සාමය සොයා යන ගමන කිසිදාක නතර වෙන්නේ නැහැ. එදා ත්‍රිපිටක හාමුදුරුවෝ කළේ ඒ දෙයමයි. අද මේ හිමිවරු කරන්නෙත් ඒ දෙයමයි. ඉතින් මේ නූතන මහාවාණ්ඩ කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ? පාවාන් පවා නොමැතිව වසරක් පුරා සැතපුම් දහස් ගණන් ඇවිදින මේ පුදුම අදිෂ්ඨානයට ඔබේ ගෞරවය පහතින් සටහන් කරන්න.